දැන් පරික්ෂා කළේ දැනගත්තේ මමද සිතද? එතකොට අරමුණ මෙනෙහි කළේ මමද සිතද? අරමුණ දැක්කේ මමද සිතද? එතකොට සිතක් මේක ඇතුලේ තිබිලාද අරමුණ ගත්තේ? නෑ. මේක ඇතුලේ සිතක් තිබිලා නෙමෙයි අරමුණ ගත්තේ, අරමුණ අරගෙනයි සිත ආවේ. අරමුණ අරන්නේ සිත ආවේ. මොකක්ද අරමුණ? දානය. එතකොට දෙන්න. ඒක පිරිකරක් වෙන්න පුළුවන්, ඒක ආහාර පිඟානක් වෙන්න පුළුවන්, ඒක නැත්නම් යම් කිසි වෙන උපකරණයක් වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන දෙයක් වෙන්න පුළුවන්. ඒතර ඒක අරමුණු කළා නේද සිතක් හැදුනේ. එතකොට කලිනොත් එහෙනම් ඒ දීමේ චේතනා දෙන අවස්ථාවෙත් පරිත්‍යාගශීලී සිත දීලා ඉවර වෙලා සතුට වෙනවා. දැන් ඔය සතුටට මොකද්ද කියන්නේ? පින.